ටිකක් සුද්ධ කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ මාංගොඩ. මේ දැන් බමරගංගොය මාංගොඩ පාලමුඩින් යන තැන. බමරගංගොය මේ ගලන්නේ. අද අපි යන්නේ බමරගංගොයේ යටම තියයට ඇල්ලසල්ලට. මෙතන මේ ඈත පේන තනින් තමයි පල්ලහට ඇල්ලසල්ල වැටෙන්නේ. ඇල්ලසල්ල වැටෙන්න කලින් රජගලක් පේනවා. ඇල්ලසල්ල වැටෙන්න කලින් බඹරගංගොය දියැලි ගණනාවක් හදනවා. මෙතන ළඟම තියෙනවා කටහැර ඇල්ල, බඹරගංගොය ඇල්ල. ඊට උඩිමුත් දියැලි ගණනාවක්ම තියෙනවා. පාලම ඉඳන් හුන්නස්ගිරිය පැත්තට චුට්ටක් ආපුවාම තියෙන මෙන්න මේ අඩිපාර දිගේ අඩිපාර ගියාම වතුර බන්ට් එකක් තියෙන එක දිගේ ගියාම තමයි ඇල්ලසල්ලට යන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්ට දියැල්ල පේනවා අපිට එතන බැලුවනම් පේන තියෙන පාලමත් පේනවා. අපි වතුර පාර දිගේ ආපු ඉන්නේ මේ දියැල්ල පේන තැනේ පල්ලෙහාට තියෙන පාරේ. මේක තමයි යන්න ඕනේ දියැල්ල ගාවට යන්න. වතුර පාර දිගේම ගියාම වෙල්ලෑයට යන්නේ. මෙතන පාර ටිකක් සුද්ධ කරලා තියෙනවා. මේක දිගේ පල්ලෙහාට යන්න. පාර දිගේ පල්ලෙහාට බහැපුවාම මෙන්න මෙතනින් මේ ඇතුළට තියෙන පාරේ ගියාම ඇල්ල ගාවටම යන්න පුළුවන්. පල්ලෙහාට තියෙන පාර තියෙන්නේ වේල් වලට යන්න. මෙතනින් හැරුණා නම් ඇල්ල පාමුලටම යන්න පුළුවන්. පාරට එතනින් හැට්ටියක් අමාරුයි. චූටි අඩි පාර තියෙනවා හොයාගෙන යන්න පුළුවන්. අපි ආවා ඇල්ලසැලට. හරිම ලස්සන ඇල්ලක්. අද වතුර නම් ටිකක් අඩුයි. මට හරිම ලස්සනට වැටෙනවා මේකට. මේ ඇල්ල තමයි මීදුමත් වෙනවා චුට්ටක් වතුර අඩු වුණාට. මේ ඇල්ල තමයි අපිට මැදමහනුවර පහු කළ හුන්නස්ගිරිය කන්ද නගිනකොට පල්ලෙහෙම පේන ඇල්ල. ඒක ඇල්ලසැල්ල. මෙතන එහා පැත්තේ ගුහාවකුත් තියෙනවා. ඒක ශ්‍රී රජ ගුහා සම්බන්ධයකුත් තියෙනවා. මේක මීටර් 20ක් විතර උස දියැලක්. බඹරගංගොය අනිත් දියැල නම් මීටර ගොඩක් උසයි. අර ඇස දවස්වලට මේ දියැල සම්පූර්ණයෙන්ම වැටෙනවා. අද නම් වැස්ස අඩු නිසා තමයි මේ වෙට් අඩුවෙන් වතුර වැටෙන්නේ. ළඟටම යන්න පුළුවන් දියැලේ. ඉතින් එන්නේ බඹරගංගොයේ යටම දියැල, ඇල්ලස් දියැල බලන්න. මේක ලංකාවේ තියෙන මහනුවර තියෙන, මැද මහනුවර තියෙන තවත් ලස්සන දියැලක්.